මගේ ආදරණීය යාළුවනේ ආයුබෝවන් ඔයාලට. අපි ජීවිතය කියන්නේ දුක සතුට මුහු වෙච්ච ඒ වගේම හිමිවීම අහිමිවීම මේ හැම දෙයක්ම එක්ක කැටි වුණ දෙයක්. අපේ ජීවිතේ අපි ආදරය කරන දේවල් හැමදාම අපි ළඟ තියාගන්න පුළුවන්කමක් අපිට නැහැ. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ චුට්ටක් හරි මේ දුක තුනී කරගන්න ධර්මයෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශය මොකක්ද කියලා. අපිට දේවල් ලැබෙනකොට අපි ආදරය කරන අය අපි වටේ ඉන්නකොට අපිට දැනෙන සතුට සැනසීම වගේම තමයි ඒගොල්ලෝ අපිව දාලා යනකොට එයාලා වෙනස් වෙනකොට අපේ හිතට ඇතිවෙන දුක වේදනාව. ඉතින් අපි වටේ ඉන්න අයට අපි ආදරය කරන්නේ නැතුව මෛත්‍රී කරන්න ගත්තොත් ඒ හැමෝම අපි ආදරය කරන අයත් අපිට ආදරය කරන්නේ නැති අයටත් හැමෝටම එක වගේ මෛත්‍රී කරන හිතක් හදාගන්න පුළුවන් නම් අපිට කවුරු ආදරය කරත් කවුරු අපිව දාලා ගියත් අපේ හිත ඒ තැන්වලදී කම්පා වෙන්නේ නැහැ. දැන් මේක කරන්න බෑ කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. අනිවාර්යෙන් මේක කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කරන්න බැරි දේවල් දේශනා කරලා නැහැ. මම මේක අත්දැකීමෙන් තමයි කියන්නේ. මොකද මමත් මුලින් හිතුවා මේ දේවල් එහෙම කිව්වට සාමාන්‍ය අපිට මේක කරන්න බැහැනේ කියලා. මම මේ දේ අත්දැක්කට පස්සේ ඒකෙන් ලැබෙන සැනසීම විඳින්න තමයි මම ඔයාලට මේක කියන්නේ. මට දේවල් නැති වෙද්දි මගේ ජීවිතේ හැමදේම මට නැති වෙද්දි මම සැනසීමෙන් ඉන්න මගේ හිත හදාගත්තේ ධර්මයෙන්. ඉතින් මම අද ඔයාලට ඒ ගැන චුට්ටක් කියලා දෙන්න. මම අද ඒකට පිටිවහලක් වෙන අෂ්ටාංගික ශීලය සමාදන් වෙන හැටි තමයි කියලා දෙන්නේ. මේ අෂ්ටාංගික සීලය කියන්නේ වතක් පුරන එකක් නෙවෙයි. මේකෙන් කෙරෙන්නේ අපේ හිත තෘෂ්ණාව අඩු කරගන්න පුහුණු කරන එක. දැන් මේක සම්පූර්ණයෙන්ම අද මම ඔයාලට කියන්න ගියොත් ගොඩක් කාලය යන හින්දා මම ඉස්සර වෙලා අද රකින්න ගොඩක් අමාරු සීලයක් වෙන 6 වෙනි ශික්ෂාපදේ. ඒ කියන්නේ විකාල භෝජන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සීලය ගැන මම ඔයාලට ටිකක් කියලා දෙන්නම්. මේ විකාල භෝජන සීලය රකින්නවා කියන්නේ බලෙන් අමාරුවෙන් රැයක් නොකා ඉන්නවා කියන එක නෙවෙයි. මේකේ ලොකු ගැඹුරක් තියෙන ශික්ෂාපදයක්. ඒ කියන්නේ මේකේ තේරුම අපිට ගොඩක් අපේ ශරීරයට අවශ්‍ය ආහාර ගොඩාක් අවශ්‍ය නැහැ. අපි දෙන තරම් ආහාර අපේ ශරීරයට අවශ්‍යතාවයක් නැහැ. ඒකට අපි ආහාර වලට ගොඩක් බැඳිලා තෘෂ්ණාවයි. අපි රහරහ ආහාර දැක්කහම අපිට හරියට කන්න හිතෙනවා. ඒක මතක් කරනවා. ඒ රස මෙනෙහි කරනවා. මේක හින්දා අපේ ශරීරයට ඒක නිතර අපි මෙනෙහි කරන හින්දා අපි ඒක ගොඩක් දෙන්න පුරුදු වෙලා තියෙනවා. ඕනෑවටත් වැඩිය. ඔය රස තෘෂ්ණාව අඩු කරගන්න එක තමයි ඔය මේ 6 වෙනි සීල්පදයෙන් කරන්නේ. ඉතින් ඒ වුණාට මෙහෙම දෙයක් තියෙනවා. මේ සීල්පදේ රකින්න ගොඩක් කැප වෙන්න ඕන. දැන් මම මේක ඔයාලට කියලා දෙන්නේ මම මේකෙන් ලොකු සහනයක් අත්විඳින හින්දා මමත් ගොඩක් කෑම කන්න හරි ආසයි ඉස්සර. වෙන රටක ඉන්න හින්දා අපේ රටේ කෑම දැක්කහම ගොඩාක් ඒකට ආසයි හිතෙනවා. ඉතින් දැන් ඕක වැරද්දක් නෙමෙයිනේ කියලා ගොඩක් අයට හිතෙන්න පුළුවන්. මම මේක වැරද්දකට කියන දෙයක් නෙවෙයි. මොකද අපිට දැන් හිතන්නකෝ හැමෝටම තුවාල තියෙනවා. දැන් මේ තුවාල කහනවා. හැමෝම කතා වෙනවා මේ තුවාලේ කොහොමද තුවාලෙට පිම්බහම සනීපයි, මේ අත ගෑවහම සනීපයි, කසනකොට සනීපයි එක එක්කෙනාට කියනවා එක එක ක්‍රම. ඉතින් හැමෝම කතා වෙන්නේ මේක සහනයක් ගන්න කරන්න පුළුවන් දේවල්. දැන් ඔය අතරේ තුවාලයක් නැති කවුරු හරි ඇවිල්ලා කිව්වොත් මම නම් කහන්නේ නැහැ කියලා අර හැමෝම හිතන අප්පුච්චි මෙහෙම කහන්න නැතුව මේ කහන තුවාලේ ඉන්න බෑ මේක කහන්න නැතුව කොහොම ඉන්නද? එහෙමනම් ජීවිතේම වැඩක් නැහැ. ජීවිතේ එපා වෙනවා කියලා. ඒ වුණාට අර කෙනාගේ ජීවිතේ තියෙන සහනේ කහන්න තුවාලයක් නැතුවම ඒ තියෙන සහනේ දැනගන්න නම් තමන්ගේ මේ කහන තුවාලේ සනීප කරගන්න ඕනේ. එතකොට තමයි ජීවිතේ නියම සැනසීම අත්දකින්න පුළුවන් වෙන්නේ.
ඔන්න ඔය වගේ තමයි අපේ ජීවිතත්. අපි රහ කෑම දැක්කහම ඒක දකිනවා ඊට පස්සේ ඕකට තෙල් දාලා ලුණු දාලා මිරිස් දාලා එක දේවල් එක්ක සීනි දාලා අරක රහ කර කර දිවේගගා ඒ දිවට එන රහ එන්න වැඩි කරගෙන ඊට පස්සේ ආයෙ රහ හිතේ මෙනෙහි කරගෙන මතක තියාගෙන ඒක දකින්නකොට ආයෙ අර රස මනසට ඇවිල්ලා ආයෙ ඒවා ගොඩක් කැපකිරීමෙන් හදලා ආයෙ රස බල අපි තෘප්තිමත් වෙවි ඉන්නවා. ආයෙ මෙනෙහි කරනවා ආයෙ කනවා. ඒක අපි දුකක් විදිහට දකින්නේ නැහැ. ඒ වුණාට ඒ අසහනේ නැතුව ගිය තැන තියෙන සැනසීම ඒ අසහනේ නැති කරගෙනම බලන්න ඕන. මට සහතික කරලා පුළුවන් කියන්න මේ දේ. එහෙම කරා කියලා කෑම වලට තියෙන ආසාව නැතුව ගිහින් ජීවිතේ කිසිම හරයක් නැතුව යන එහෙම එකක් වෙන්නේ නැහැ. මෙතනින් වෙන්නේ අර අධික තියෙන ආසාව කැසිල්ල උවමනාව නැතුව ගිහින් ඊතර ලොකු සැනසීමක් දැනෙනවා. ඔය ආහාර තෘෂ්ණාවත් ගින්නක් වගේ. ඒක අපිට තේරෙන්නේ නැහැ. ඕක නැතුව ගිය තැන ලැබෙන සැනසීමේදී තමයි තේරෙන්නේ මේක නැතුව ගියාම මොනතරම් සහනයක්ද කියලා. ඉතින් පළවෙනියෙන්ම අපිට කරන්න තියෙන්නේ මේක ඇත්තටම මේ සහනය ඇති කරගන්න ඕන නම් මේ ශික්ෂාපති මේ සීලය රකින්න ඕන නම් ඔය එක විසිතුරු විදිහට කෑම හදන වීඩියෝ බලන එක ටිකක් අඩු කරගන්න. මොකද ඒක බලන ගානේ මනසට එකකින් සුබ හැඟීමක් ඒ වගේම මේ කෑම ගැන ආයෙ රස විඳින්න ඕනකමක් ඒ රස මෙනෙහි කිරීමක් වගේ දෙයක් තමයි වෙන්නේ. ඊළඟට කරන්න ඕනේ ඒ කෑම ගැන යථාර්ථය දකින්න. අර කෑම වුණත් ඒක වමනයක් සමහර වෙලාවට දැක්කහම ඒ දෙක සසඳලා බලන්න. එකම දේ තමයි යම්කිසි ක්‍රියාවලියකටපත් වෙලා ආපහු ආව දෙයක් තමයි වමනය කියන්නේ. ඒතර අපි කෑම ටික අරගෙන අනලා උක අතේ හරි දතක හරි හක්කේ හරි ගෑවට රස දැනෙන්නේ නැහනේ. දිවටම ගෑවෙන්න ඕන. එතකොට ඒක කටේ අර කෙලත් එක්ක එකතු වෙලා ඒක වෙනකොට ඒ අර තියෙන ප්‍රසන්නකම නැතුව යනවා. ඕක බඩට ගියාම බඩේ වෙන ක්‍රියාවලිය මෙනෙහි කරන්න. ඒක අසුචි වෙනකොට අර රස විඳ වගේම පිළිකුල් විදිහට ඒක ශරීරයෙන් පිට වෙන හැටි හිතන්න. ඒක දැන් මේ මෙහෙම කරනකොට ඒක ගොඩක් ඍණාත්මක දෙයක් නෙවෙයි. දැන් අපි මොකක් හරි තදට ඇලිලා නම් අපි ඒක ගලවන්න හයියෙන් අදින්න ඕනනේ. යන්තම් එල්ලන යන්තම් අදින්න. ඒ වගේ අපි ඇලිලා තියෙන ප්‍රමාණය වැඩි හින්දායි ගොඩාක් තදට අනිත් පැත්තට අදින්නේ. ඒ ඇද්දහම ඊට පස්සේ අපිට ඒක මධ්‍යම ප්‍රතිපදාවට ගන්න පුළුවන්. කෑම නොකා කෑම පිළිකුල් කරන ඒකත් අන්තයක් නේ. එහෙම නෙවෙයි. ඒකට ඒක ගලව ගන්න පළවෙනියෙන් අපිට එහෙම කරන්න වෙනවා. එහෙම කරා කියලා පිළිකුල් පළවෙනි දවසේ හිතුණත් ඒක කාලයක් යනකොට ඒකේ තියෙන යථාර්ථය දැක්කම අර අධික ඌමනාව නැතුව යනවා. මම ඔයාලට ආයෙත් කියන මම මේක අත්දැකීමෙන් කියන්නේ. ඊට පස්සේ නිතර ඒක මෙනෙහි කරන්න ගන්න. අර කෑම ලස්සන රහ කෑම බල ඒ වීඩියෝ බල ඒව මෙනෙහි කර ඒව හද ආයෙ රස බල ඕකනේ අපේ ජීවිතේ. ඒ වෙනුවට ඒකේ යථාර්ථය ටික දවසක් මේක කරන්න. ඊට පස්සේ තවත් දෙයක් තියෙනවා. අපේ ශරීරය මේකට හැඩගස්ස ගන්න ඕන. ශරීරය හැඩගස්ස ගන්න නම් අපි කරන්න ඕනේ අපි රෑ කෑම ගන්න වෙලාව එන්න ටිකක් පැය භාගයක් විනාඩි 15ක් වගේ ආපස්සට ගන්න. ඒ කියන්නේ ඔයාලා රෑ 8ට වගේ නම් කෑම ගන්නේ 8ට කාලක් තියා 7:00මාරට ඒ වගේ රෑ කෑම ගන්න පුරුදු වෙන්න. ඔහොම කර ආපස්සට අරගෙන එන්න හවස අන්තිමට ටික කාලයක් පුහුණු වෙනකොට හවස 5ට 6ට ඊට පස්සේ 4ට ඔය වගේ පස්සට පුළුවන් තරම් ගන්න. එතකොට ශරීරෙ ටික උරු වෙනවා අර වෙලාවට හැමදාම කෑම ගන්නේ නැතුව ඉන්න. ඊට පස්සේ මොන හරි වතුර ටිකක් හරි මොන හරි බීලා කොහොම හරි ශරීරේ මට මේකට මාස 2ක් විතර කල් ගියා. ටික ශරීරය හැඩ ගහගෙන ඊට පස්සේ අර කෑම කන්නේ නැතුව ඉන්න කාල සීමාව ටික එතකොට දික් වෙනවා. ඉතින් මේක ගොඩාක් කැපකිරීමෙන් කරන්න ඕන දෙයක්. ඒ වුණාට ඔයාලා හිතලා බලන්න අපි කොච්චර අපේ ජීවිතේ කැප කරනවද අපේ ආසාවන් සපුරන්න කියලා මේ භෞතික දේවල් වලට මේ ඔය කෑම හදන්න එක දේවල් ජීවිතේ එක දේවල් ලබා ගන්න අපි කොච්චර කැපකිරීම කරනවද මේ කැපකිරීම අපේ සංසාරේ මේ දුක නැති කරගන්න. ඒකින්දා ඔයාලා මේකට ලොකු අවධානයක් දෙන්න. එහෙම කරාම ශරීරය හැඩගස්ස ගත්තාම පැය ගණන නොකා ඉන්න පැය ගණන වැඩි කරගත්තාම
ශරීරයට ලොකු සහනයක් දැනෙනවා. අර ඒ පුහුණු වෙන කාලය ඇතුළත ඒ සහනය දැනෙන එකක් නැහැ. ඒ වුණාට ඒ කැපකිරීම කරන්නේ මුළු සංසාරෙම කොට ගන්න. අපි මේ ජීවිතේ මොන හරි කැපකිරීමක් කරනවා නම් ඒක මේ ජීවිතේ දෙයකටනේ. ඒක ලැබෙන්න පුළුවන්, නොලැබෙන්න පුළුවන්. එතන හිමි අහිමි වීම තියෙනවා. එතන තියෙනවා දුක. මෙන්න මෙතනදී අපි මේ පුහුණු කිරීමේදී මේ කරන කැපවීමෙන් අපිට ලැබෙන්නේ සදාතනික සතුටක් සැනසීමක්. ඊට පස්සේ ඔයාලටම තේරෙයි ඔයාලගේ මනස ගොඩාක් සංසුන් වෙනවා. අර ජීර්ණ ක්‍රියාවලියට ශරීරයේ ගොඩාක් වැය වෙනවා ශක්තිය. එහෙම නැති වුනහම අපිට භාවනාවක් කරන්න උනත් හිත එක්තෙන් කරගන්න හොඳට කල්පනා කරන්න වෙලාව ශක්තිය අපිට අපේ ශරීරයට මනසට ලැබෙනවා අපිට නිතර නිතර ආහාර අරගෙන ඒක ජීර්ණය කර කර ඉන්නේ නැති වුනහම. දැන් ওই කාරණා ටික සම්පූර්ණ කරගත්තාම ඔයාලගේ ශරීරය මනස දෙකම මේ 6 වෙනි සිල්පදයේ රකින්න ගොඩක් ලෑස්ති කරගත්ත වෙනවා. එතකොට ඔයාලට දැනේ ජීවිතේ කොච්චර සැනසීමක් සැහැල්ලුවක් මේකෙන් ඔයාලට ලැබෙනවද කියලා. අන්න ඒක තමයි ඔය සිල්පදේ පුහුණු කිරීමෙන් අපිට බුදුරජාණන් වහන්සේ කියලා දෙන්න උත්සාහ කරන්නේ. ඊට පස්සේ ඔයාලා මේ සීලේ රකින්න ගත්තාම අපි කියමුකෝ එක දවසක් තෝරගන්නවා අපිට රෑ කෑමකට යන්න නැති මොනවත් එහෙම විශේෂ දෙයක් නැති දවසකට අපි ඔය සිල්පදේ පුහුණු කරොත් ඔයාලට ඒකෙන් කොච්චර සහනයක් දැනෙනවද කියලා දැනෙයි. දැන් මම අද ඔයාට 6 වෙනි සිල්පදේනේ කියලා දුන්නේ. ඉතින් මම ඊට පස්සේ ඊළඟ තව වීඩියෝ එකකින් ඔයාලට අනිත් සිල්පද ගැනත් කියලා දෙන්නම්. මම අද මේක ඔයාලට විශේෂයෙන් මේක ගොඩක් රකින්න අමාරු සීලයක්. මේකෙන් අපිට සංසාරිකව ලැබෙන කුසල කර්ම ඒ වගේම වාසිය වගේම අපිට ශාරීරිකවත් අපිට මේකෙන් ගොඩාක් ලොකු වාසියක් ලැබෙනවා. ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න වෙනවා. ඊට පස්සේ ඔයාලට කාලයක් ගියාම තේරෙයි ඒකින් ශරීරයට ලැබෙන ශක්තිය ඒ වගේම සහනය. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ටත් මම මේක මේ එක කොටසක් විතරයි කිව්වේ. මේක හැමතිස්සෙම මම මේක නිතර නිතර වීඩියෝ වලින් ඔයාලට දාලා සම්පූර්ණ අෂ්ටාංගික සීලය රකින්න නිතර ඒක පුහුණු කරන්න කියලා දෙන්නම්. එතකොට ඔයාලට දැන් මේක එක දවසකට පොහොය දවසට 8 සීල රකින්නවා කියන එකම නෙමෙයි මේක ජීවිතේට ගත්තාම මේකෙන් තියෙන ලාභ ප්‍රයෝජනී සැනසීම මේක පළවෙනියෙන්ම හිතට ලැබෙන මේකෙන් ලැබෙන කියන්න නිම කරන්න බැරි සැනසීමක් මේ අෂ්ටාංගික සීල පුහුණු කිරීමෙන් තියෙනවා. ඉතින් එතකොට ඒක අමාරුවෙන් නොකර ඒවා ඉන්නවා කියන එක නෙවෙයි මෙතනින් අපි කරන්නේ. හිත ඒකට හැදගහගෙන අෂ්ටාංගික සීල රකින්න හිත පුහුණු කරනවා කියන්නේ තෘෂ්ණාව බොහෝම මට්ටමකට අඩු කරගන්නවා කියන එක. තෘෂ්ණාව ගොඩාක් ඒ විදිහට අඩු කරගන්නවා කියන්නේ ජීවිතයේ සැනසීම සතුට අපිට ගොඩාක් ලැබෙනවා කියන එක. ඒ කියන්නේ අපිට ගොඩාක් දේවල් වලට තියෙන අධික ඇලීම, අධික බැඳීම නැති වෙන තරමට අපේ ජීවිතේ සැනසීම අධික වෙනවා. එහෙමනම් මගේ ආදරණීය යාළුවනේ තවත් වීඩියෝ එකකින් හම් වෙනකන් ඔයාලා හැමෝම සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. ඔයාලට තෙරුවන් සරණයි.